පොඩි කාලේ කොපර පිපිඤ්ඤා කරලා තියෙනවද? එහෙම නැත්නම් එළුවන් කන්නයි මං ආවේ. මේ දෙකේම මේ ලක්ෂණ මොකද්ද? සර්කල් එකක් හැදෙනවා. දැන් ඒකේ මැද කෙනෙක් ඉන්නවා. වටේට කට්ටිය ඉන්නවා. මේක මේ අපේ ජනශ්‍රුතිය විතරක් තියෙන ජන ක්‍රීඩාවක් නෙවෙයි. මේකම කියන්න බෑ මට. මේ වගේ ජනශ්‍රුතික අංග වෙන රටවල් වලත් වෙන කාලාන්තරයක් තිස්සේ තිබිලා තියෙනවා. මේ වගේ ක්‍රීඩාවක් සම්බන්ධ බටහිර ගීතයක් තමයි අපි අද කතා කර තෝරගත්තේ. මේකත් Night Flight to Venus ඇල්බම් එකෙන්ම බොනියම්ස්ලාගේ තෝරගත්ත ගීතයක්. බොහෝ දෙනෙක් අහන මොකක්ද ගීතය? Brown Girl in the Ring. Brown Girl in the Ring. ගෑනු ළමෙක් ඉන්නවා, මේ ගෑනු ළමයා කියන Brown Girl. මේ වටේට කියන්නේ රින් එක හැදලා තියෙන තවත් කට්ටියක්ගෙන්. සර්කල් එකක් හැදලා ඉන්නේ. Brown Girl in the Ring, Shala la la la. She looks like a sugar on a plum. Plum. මේ ජමයිකාවේ ජනශ්‍රුතික අංගයක්. ජමයිකාවේ ජන ක්‍රීඩාවක්. මේක එක පැත්තකින් මේ පුංචි ළමයිගේ ක්‍රීඩාවක ආකාරයෙන් තමයි මේක මේ පටන් අරගෙන තියෙන්නේ. නමුත් අර අපි කලින් කතා කරපු ගීතවල වගේ මෙතනින් එහාට ගියපු ගතියකුත් තියෙනවා. හරි සරල වචන ටිකක් පාවිච්චි කරලා තියෙන්නේ. හරි සරලයි. පොඩි සින්දුව. දිගට කිව්වට එකම දේ තමයි හැම වෙලෙම කියන්නේ. Brown girl in the ring, shalalala. She looks like sugar on a plum. Sugar on a plum කියලා කියන්නේ මෙයා ස්වීට් කියන එක. නේ? මෙයා කොච්චර ආකර්ශනීයද කියන එක. ඒ කියන්නේ පළතුරු උඩට සීනි දාලා. ප්ලම් කියලා කියන්නේ ඉතින් මිදිනේ. මුද්‍රස් පලං අපි කියන විදිහට. ඒකටත් සීනි දාපුවම කොච්චර පෙන් රස වෙන්නවද? නේ? She looks like sugar on a plum. Plum. ඉතින් මේක මෙහෙම කියාගෙන යනවා. මේ ජමයිකානු ජන ජීවිතය ගැනත් හරියට විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ජමයිකානු ජනශ්‍රුතිකාංගයෙන් අරගෙන බොනියම්ස්ලා මේක ඩිස්කෝ රිද්ම එකට දාලා කිව්වත් මේකේ ටිකක් පොඩි කැලිප්සෝ ගතියකුත් තියෙනවා. අහන්න සින්දුව ආපහු පොඩි කැලිප්සෝ ගතියකුත් තියෙනවා සංගීතේ. ඉතින් Brown girl in the ring, she looks like a sugar on a plum. ඉතින් මේකේ මහා ලොකු වචන ආරම්භයකුත් නැහැ. ඒ කියන ටිකෙන් මේක කියලා දෙනවා. එකක් තමයි මේ Brown girl කියන කතාව මේ 70 ගණන් වල එනකොට මේක ටිකක් මම කලින් වීඩියෝ වලත් කිව්වනේ. බොනියම්ස්ලා හරි කෙලින් බය නැතුව දේවල් කියලා තියෙනවා කියලා. 70 ගණන් වල කියලා කියන්නේ 70 දශකයේ කියලා කියන්නේ ලෝකේ වර්ණ භේදවාදය බොහොම දරුණුවට තිබ්බ කාලයක්. අන්න ඒ කාලෙදී මේක හරියටම කියලා තියෙනවනේ. බය නැතුව වර්ණ භේදවාදයට පොඩි කනේ ෂොට් එකක් දුන්නා කියලා මම කලින් එක්කත් කිව්වා. නේද? Brown girl in the ring, shalalala. කළු හමක් තියෙන ළමෙක් මේ කළු කියලා කියන්න බෑනේ. Brown කියලා කියන්නේ ඒකයි. මේ Brown girl සින්දුව ගත්තාම මේකේ සංගීතය ගත්තත් ටිකක් ඩිස්කෝ රිද්මය තියෙනවා. අනිත් ඒවාට වඩා ටිකක් ස්ලෝ එකේ යනවා. රස්පුටින් වගේ දනිපනිය කියන වේග රිද්ම ගීතයකට වඩා ටිකක් වෙන ටිකක් ස්ලෝනස් එකක් තියෙනවා. ටිකක් ඇදලා කියන ගතියක් තියෙනවා. ඉතින් මේක ඇත්තටම මේ සිද්ධ වෙන්නේ අර මේගොල්ලෝ ක්‍රීඩාව කරනවද එහෙම නැත්නම් මේගොල්ලන්ගේ මේ අප්‍රිකානු ඩයස්පෝරාවනේ මේ අප්‍රිකාවෙන් වහල් විදියට ගෙනල්ලා මේ ලෝකේ හැමතැනම තියන් ඉන්න අයගේ කතා ඒ වහල් මිනිස්සු මේ. එතකොට මේගොල්ලගේ තියෙන මේ කලින් ඒගොල්ලගේ අර කැරිබියන් ලයිෆ් එක තමයි මේකේ පෙන්වන්නේ ගොඩක් වෙලා. ඒක අමතක කරලා නැහැ ඒගොල්ලෝ. ටිකක් සංස්කෘතික ගතියකුත් තියෙනවා. කැරිබියන් ලයිෆ් එක තමයි කියන්නේ. දැන් එකක් බලන්න සතුට දුක දෙකම මේකේ තියෙනවා. හරි? ඒගොල්ලෝ ගත කරපු මේ ජීවිතයේ දුක වගේම සතුට ගැනත් කියලා තියෙනවා. මේක ටිකක්
සතුට දනවන ගීතයක් වුණාට මේකේ සතුට ගැන කියන්නේ කොහොමද? I remember one Saturday night we had fried fish and Johnny cake. මොකද්ද මේ කියන්නේ? fried fish and Johnny cake. මේ Johnny cake කියන එක මේ මම හොයලා බැලුවා. කැරිබියන් සයිඩ් ඩිෂ් එකක් විදිහට තමයි මේ Johnny cake කියලා කියන්නේ. හරි? මම බලපු මූලාශ්‍රයම මම කියවන්නම් ඔයාලට දැනගන්න. right මම කියනවා මේ මූලාශ්‍රය කියනවා fried fish and Johnny cake are staple food in Caribbean cuisine. Fried fish represents the abundance of fresh seafood, often caught locally, while Johnny cake, also known as fried bread or bread in some regions, is popular side dish, fried, soft and slightly sweet together. They symbolize the comfort food often associated with the casual yet significant moments, like family dinners, social gatherings or celebrations. Right? ඉගැනේ මේක මේ ඒ කැරිබියන් සංස්කෘතියම තිබ්බ කෑමක් එනම් ඉතින් ඒක මතක් කරනවා කියලා. I remember one Saturday night we had fried fish and Johnny cake. ඉතින් ඔය ටිකම තමයි රිපීට් වෙන්නේ. ඊට පස්සේ ආපහු සැරයක් ගිහිල්ලා අහනවා තව තැනක කියනවා all had water run dry, got no way to wash my clothes. ඒ කියන්නේ එයාගේ අර දුක විඳපු පැත්ත නේ මොනතරම් සතුටින් හිටියත් මේගොල්ලෝ ඒගොල්ලන්ට අර ඊ අප්‍රිකානු ජීවිතයේ තිබ්බ කළු පැත්තක් කියනවා නේ ඒ ඇත්තටම ඒගොල්ලන්ට වතුර සම්බන්ධ තිබ්බ ගැටලුව වතුර හොයන්නනේ සතුට මේ ඔක්කොම පෙන්වන ගීයක්. ඉතින් මේකේ ගැඹුරු අර්ථයක් කියන්නේ ඒ ජීවන පැතිකඩ පෙන්වන එක තමයි. All had water run dry, got no way to wash my clothes. මේක මේ ප්‍රොනවුන්ස් කරනකොට ටිකක් හොයාගන්න අමාරුයි. ඒක නිකන් water කියලා වගේ තමයි ප්‍රොනවුන්ස් කරන්නේ මේ ලිස් මිෂෙල් කියනකොට. All had water run dry මොකද්ද මේ කියලා ටිකක් හොඳින් ඇහුවොත් තමයි ඒක පේන්නේ. All had water run dry, got no way to wash my clothes කියලා. වතුර හිඳිලා ගිහිල්ලා මට මගේ රෙදි හොද ගන්නවත් තැනක් තිබුණේ නැහැ. මේ ඒ දුක පැත්ත කියන්නේ. ඉතින් ආපහු සැරයක් එන්නේ all නේද brown girl in the ring ශාලලාලා. නේද මේක මේ ජනමේකාවේ ජනශ්‍රුතිකාංගයකින් අරගෙන ඒකට කැලිප්සෝ මිශ්‍ර ඩිස්කෝ සංගීතයක් රිද්මයක් යොදලා මේ මුළු ලෝකෙම වසඟයට ගත්ත දෙයක් කරලා තියෙනවා. ඉතින් අපි නටනවා මේකට. මේක නටන්න පුළුවන් එකක් තමයි. මේ ගීතෙම තියෙන නැටුමක් නේ. Brown girl in the ring ශාලලාලලා නටන්න කියලාත් කියනවනේ. Show me emotion. Come on show me emotion. නටලා පෙන්නන්න මට ඔයාගේ නැටුම පෙන්නන්න. ඒකනේ කියන්නේ show me emotion. ඒක මේ නටන්නම තියෙන සින්දුවක් තමයි. ඉතින් අපි නටලා මේ සින්දුවට ඇති ඕන තරම්. නමුත් දැන් අපි දන්නවා මේ ගීතෙන් කියන්නේ මොකද්ද මේක ඇවිල්ලා තියෙන්නේ කොහෙන්ද නේද? ඒ වගේ. නමුත් මේකේ ගොඩාක් දැඩි විස්තරයක් කරනවා නම් එහෙමත් යන්න පුළුවන්. නමුත් මේකේ මතුපිට අර්ථයට එහාව ගියපු සංස්කෘතික තත්වයක් ඊළඟට ඉතිහාසය පිළිබඳ තමුන්ගේ ආධ්‍යාත්මය පිළිබඳ දෙයක් කියවෙනවා කියන දේ කියවෙනවා. සංගීතය තමයි ඊටම වැදගත් වෙන්නේ. ගොඩක් වෙලාවට අර මේ බ්‍රාස් නැත්නම් අපි කිව්වොත් එහෙම මේ පිත්තල සංගීත භාණ්ඩවල පාවිච්චි කරලා තියෙන එක. ඊට පස්සේ මේකේ නැට වෙන බේස් ලයින් එක මේ හැම දෙයක්ම මේ ෆේරියන්ගේ සංගීතය ෆේරියන්නේ මේකේ නිෂ්පාදක කියන්නේ ෆේරියන් යොදා ගන්න සංගීතයත් එක්ක මේකේ තත්වයකට ගෙනලා තියෙනවා. මේ night flight to Venus කියන මුළු ඇල්බම් එක මේ වගේ අයිකනික් සින්දු තියෙන එකක්. ඒකේ සින්දු තුනක් අපි කතා කරා. මේ වෙනකොට අපි කතා කරලා තියෙන සින්දු තුනක් අද එකත් එක්ක මොනවාද? By the Rivers of Babylon ගැන කතා කරා, Rasputin ගැන කතා කරා,
අද මේ කතා කරේ බ්‍රවුන් ගර්ල් ඉන්දරේ. හොඳයි බොහෝ වෙලාවට අපි ඊළඟට මා බක වගේ පාතාල කතාවකට යන්න පුළුවන් වෙයි. අපි ඒ ගැන බලමු. හොඳයි එහෙමනම් ඔබ සැමට ස්තුතියි.